අපි වත්තක පොඩි විනයක් අඳුර ගන්නවනේ. දැන් පොඩි වින අපි අඳුර ගන්න ආකාර කීපයක් තියෙනවනේ. දැන් සමහර වෙලාවට වරම් වලින් කියනවා. ඒක වරම් වලින් කොහොම කිව්වත් මම නම් පොඩි විනයක් තියෙනවා කිව්වොත් ඒකෙන්දර මම ගිහින් බලනවා පොඩි. ඒක අපි අපේ પરම්පරාවේ එක කරනවා. પરම්පරාවේ කියාපු හැටි අපට මිනිස්සු කියන දේ නෙවෙයි. උඹලා ගිහින් බලලා පොඩි විනයක් තියෙනවා නම් උඹලා කපාපල්ල කියලා දාන අපට ගුරු උපදේශ දීලා තියෙනවා. නැත්තම් අර මොකද අපි තහවුරු කරගන්න එපා. කෙනෙක් කියාපු පොඩි වින කපුවයි කියලා යම් කිසි විදියකින් ඒක පොඩි විනයකට වෙච්ච දෙයක්ද වෙනින් වෙන රෝගයකට වෙච්ච දෙයක්ද කියලා අපි දන්නේ නැති නිසා තමයි අර ගිහින් බලලා හොයලා කපන්න කියලා තියෙන්නේ අපට ගුරුවරු. ඒක තහවුරු කරගන්නයි අපට ඒක කියන්නේ. එතකොට ඒක කපා ගන්න අපි ඉතලා පොඩි වින අපි බලන්න අපි බලන්න හරියාකාරම් බඳ ඉදිත් වෙන දෙහි වෙන්නට ඕන. ඒ බඳ ඉදිත් වෙනවයි කියන්නේ වතුර භාජනයක දෙහි කඩලා ලෑවැන් පස්සේ දෙහි ලෑවැන් පස්සේ වතුර භාජන. මේ නැට්ට මෙතන මේ පල්ල. එතකොට වතුරට ගෙඩිය ලෑවා. වතුර භාජනය. වතුර භාජනය ලෑවැන් පස්සේ ගෙඩිය මතු වෙන්න ඕන. වතුරේ මතු වෙලා මෙන්න මේ කොටස වතුරේ උඩට අහම තියෙනවා. එතකොට හරියටම තරාදි තොරණ එල්ලුවා වගේ සැන්ටරේම මේ ගෙඩිය තියෙන්න ඕන. මෙන්න මෙහෙම හැරුණාත් ඩිංගක් හරි. මේ පැත්තට හැරුණාත් ඩිංගක් හරි. එහෙම නැත්නම් නැට්ට පැත්ත හැරිලා, පල්ල පැත්ත හැරිලා. ඒ විදියට ගන්න අපට ගුරුවරු කියලා නැහැ. අපිට කියලා තියෙන්නේ හරියට බඳමත් වෙන දෙහි අරගෙන බලලා පොඩි විනේ බලාපන් කියලා මන්ත්‍ර අපට කියලා තියෙනවා. එතකොට මේක දැන් දෙකට කැපුවෙන් පස්සේ මේ කෑල්ලේ බරත් එකයි මේ කෑල්ලේ බරත් එකයි. හරියට හැන්ටර් වෙච්ච දෙහි. මේන් කෑල්ලක් හෝ දෙකම හෝ ඉහිල්ල වතුරේ ආයි යට වතුරේ අහම පල්ල බැදුවොනෙන් ආදී රහට්ටි අන්න කොඩි වින. ඒ කොඩි විනේ අහුවෙලා අපට මේ මන්ත්‍රේ. එහෙම නැත්නම් අර විදියටම වතුරේ යට යන දෙහි තියෙනවා. උඟක් හරිය තියෙන වතුරේ යටට වැටෙන දෙහි. ඒ දෙහි උඟ හරියක්ම මෙන්න මෙහෙම ගිහින් වැටෙනවා නැටි උඩට හිටලා. පල්ල උඩට හිටලා. හරියන්නේ නැහැ. මේ වගේම බඳ හරියට හිටින දෙහි අර ගන්න ඕන. අරගෙන මතුරලා කපලා ලෑවෙන් පස්සේ වෙන මන්ත්‍රයක් ඒක. ඒකෙන් කපලා පස්සේ මේ කෑලි අර යට පළච්ච දෙහිනෝ ගල් වගේ මේ කෑලි මතු වෙනවා වතුරේ උඩට. උඩට මතු වෙනවා. එතෙන්දි අන්න ඒක කොඩි විනේ. ඒකත් කොඩි විනේ. ඔය මන්ත්‍ර කොටස් දෙකක් තියෙනවා. භූමිය වල gedara කොඩි වින බලා ගන්න මන්ත්‍ර දෙකක්. මනුස්සයින්ට බලන මන්ත්‍ර වෙනයි. කොඩි වින. ඒ විදිය සලස්න මේක භූමියට බලන ක්‍රමය මේක. ඉතින් ওই විදියට කපලා අපි ඕකේ දැන් පොඩි විනේ කපන්න ලැහැත්ති වෙලා දවසක. ආයි ගිහින් බලලා ඉවරලා දැන් ඔන්න පල්ල බදාපු කෑලි තියෙන එක ගත්තා. අරගෙන ඒකෙන් බලලා අහුවෙලා. තියෙනවා පල්ල බදලා. අපි ඒක එහෙම කාදී රාට්ටිය තියාගෙන මෙතන තට ජීවම් කරන්න යන තැන කුකුලෙක් අපි අරගෙන යනවා. කුකුලා ගෙනihin ගෙනහල්ලා පොඩි විනේ කපන භූමිය. කුකුලට මතුරන්න වෙන මන්ත්‍රයක් තියෙනවා. මතුරලා තියුවෙන් පස්සේ පොඩි වින තියෙන තැනක් වුණොත් හරි නැත්නම් නැති තැන කහයි කියන්නේ නැහැ. කුකුලගේ කකුල් දෙකෙන් අල්ලලා කුකුල මතුරලා මෙහෙම කොන්ද පැත්තම තියුවා. තියලා මතුරනකොට කුකුලා කකුල් දෙක ඔහම උඩට තියෙනවා. කුකුලයි බෙල්ල කරා ඇහිලා හැම වැටෙනවා. එහෙම තියෙනවා. අන්න එතෙන්දි අපි පොඩි විනේ කපනවා කැප්පෙදම නම් කැපුණොත් කුකුලා කසාලාලා නැගිටලා ඌ ඇවිදින්න පටන් ගන්නවා. අර බැලුවෙන් පස්සේ වතුර හට්ටියේ තිබිච්ච දෙහි කෑලිත් ඔන්න මතුවෙලා. අන්න පොඩි විනේ කැපිලා එතකොට. අන්න එතෙන්දී කොඩු ඉන්නේ ගැටිච්ච බවට පෙන්නා. හෙට අනිද්ද වෙනකොට ඕක අසනීප ටික හරි ආයේ කියලා යනවා. හෙට අනිද්දයි නේ කොඩු විනයක් කපන නම් එවෙලේ හනිප වෙන්න ඕන ලිඩේ හිටියානම්.
ඔව්. ඒකයි මගේ කියමන. ඒකයි ප්‍රශ්නේ. දැන් කොර වෙච්ච මිනිහෙක් හෙට අනිද්ද කොරේ වෙච්ච දෙක දිග ඇරෙනවා කියලා කියනවනේ. ඒක හරියන්නේ නැහැ නේ. පන්න මන්තරේ මොකද්ද කැපෙන්නේ මොකේටද අපි දැනගන්න ඕනේ.